ගැස්ට්‍රයිටිස් වලින් පීඩා නොවිඳින කෙනෙක් අද කාලේ හොයාගන්න බැරි තරම්. ඉතින් අපි අද කතා කරමු මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද? ඒකට අපිට මොනවද කරන්න පුළුවන් කියන එක ගැන. අයිබෝවන්, මම ආයුර්වේද වෛද්‍ය අචිරණී සුලෝචනා මහලේකම්. ඔයාගේ බඩ දැවිල්ල එනවා නම්, ඇඹුල් රහට උගුරට එනවා නම්, බඩ පුරවදාල වගේ නම් අපි කියනවා මට ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා. නමුත් ගැස්ට්‍රයිටිස් කියන්නේ මේ ටික විතරද? ඇත්තටම නෑ. ගැස්ට්‍රයිටිස් වල මේ ලක්ෂණ එන්න කලින් ඔයාට හැම වෙලේම බඩ පිම්බිලා වගේ තියෙනවා නම්, කෑම කන්න අමාරුයි, මට පොඩ්ඩයි කන්න පුළුවන්, බඩ පිරිලා වගේ කියලා කියනවා නම් ඒකත් ගැස්ට්‍රයිටිස් වල මූලික ලක්ෂණයක්. ඉතින් අපි දැන් කතා කරමු මේ තත්ත්වය මගහැර ගන්න අපිට පහසුවෙන් හදාගන්න පුළුවන් කැඳක් ගැන. ඉතින් මේ කැඳ එක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. මම මේක වෙන වෙනම විස්තර කරලා දෙන්නම්. අපිට අවශ්‍ය වෙනවා ගොටු කොළ, කරපිංචා, ඒත් එකම කොහිලාල සහ රතු ලුණු. මේ ටික සම ප්‍රමාණ වලින් අරගෙන, ඒ කියන්නේ මේ ද්‍රව්‍ය හතරම අරගෙන ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් පොල් එකතු කරන්න ඕනි. ගාගත්ත පොල්. ඊට පස්සේ ඒ ටික අපිට කොටලා පොල් කිරි මිරිකනවා වගේ සාමාන්‍ය විදියට මිරිකලා පැත්තකින් තියාගන්න. ඒත් එක්කම අපි සාමාන්‍යයෙන් කැඳ හදනකොට අපි හාල් ලිපේ තියලා ඒකට සුදු ලුණු, රතු ලුණු, අවශ්‍ය නම් උළු හාල්, ඒ වගේ දේවල් දාලා රස පහනට ලුණුත් අවශ්‍ය නම් දාගෙන නැත්නම් පස්සේ දාගන්නත් පුළුවන්. ඒක හාල් ටික තැම්බෙන්න තියෙනවා. මේකෙදිත් ඒ විදිහටම කරනවා. ඊට පස්සේ මේ හාල් ටික තැම්බුණාට පස්සේ හොඳට හාල් ටික මත ගාගෙන පොඩි කරගෙන අපි මේ කලින් මිරිකලා තියාගත්ත කොළ යොෂ ටික ඒකට එකතු කරගන්න ඕනි. මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනි කාරණාව තමයි මේ කොළ යොෂ එකතු කරාට පස්සේ පළවෙනි පාර පැහිගෙන එනකොට අපි ඒක හැඳි ගන්නවා. දෙවෙනි පාර පැහිගෙන එනකොට හැඳි ගාලා ලිපෙන් බා ගන්නවා. ගොඩක් වෙලා ලිපේ තියාගෙන පැහෙන්න අරින්නේ නැහැ. ඒක තමයි වැදගත්ම කාරණාව. අනිත් දේ මේ කැඳ එක ඔයා ගන්නේ හොඳටම මතක තියාගන්න ඕනේ රාත්‍රී ආහාරය වෙනුවට. අපි සාමාන්‍යයෙන් කොළ කැඳ ගන්නේ උදේටනේ. නමුත් මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ කැඳ එක රෑ කෑමෙන් පස්සේ අපි නැවත උදේට ආහාර ගන්නකම් පැය 12කට ආසන්න කාලයක් බඩවැල් වලට අපි මොකුත් දාන්නේ නැහැ බර ආහාරයක්. එතකොට මේ කැඳ එකට හොඳටම කාලය තියෙනවා බඩේ ජීර්ණය පහසු කරන කැඳ එකේ ගුණ ටික බඩවැල් වලට උරා ගන්න. ඉතින් ඒක බලාපොරොත්තුෙන් තමයි අපි මේක රාත්‍රී ආහාරය වෙනුවට ගන්නෙ. ඉතින් මේ කැඳ එක දිනපතා රාත්‍රී ආහාරය වෙනුවට ගන්නකොට ඔයාගේ ආහාර ජීර්ණය ක්‍රමවත් වෙනවා. ගැස්ට්‍රයිටිස් තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒත් එකම බඩවැල් වල ක්‍රියාකාරීත්වය පහසු කරනවා. ඒ වගේම ඔයාට අර්ශස් වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒකටත් ගුණදායකයි. ඒත් එකම කොලෙස්ටරෝල් වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒකටත් ගුණදායකයි. හැබැයි මේක දිනපතා රාත්‍රී ආහාරය වෙනුවට ගන්න ඕනි. දිගටම ඔයා මාසයක් දෙකක් වගේ ගන්නකොට ඔයාට ගැස්ට්‍රයිටිස් අඩු වෙලා ඔයාගේ ශරීරයේ බරත් සැහැල්ලු වෙලා ඊටාම ලොකු වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයත් ගැස්ට්‍රයිටිස් වලින් පීඩා විඳින කෙනෙක් නම් ඊටාම පහසුවෙන් හදාගන්න පුළුවන් මේ කැඳ එක පානය කරලා බලන්න. හොඳට මතක තියාගන්න දිනපතා රාත්‍රී ආහාරය වෙනුවට ගන්න. ඔයාටත් අනිවාර්යයෙන්ම ලොකු වෙනසක්, ලොකු අඩුවක්, ලොකු පහසුවක් දැනෙන්න පටන් ගන්නවා. ඔයාලට තවත් මේ වගේ මොනවා හරි ඔයාලගේ රෝගී තත්ත්වයක්, ඔයාලගේ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවක් ගැන කතා කරන්න ඕන නම් මම කතා කළ යුතුයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යෙන් මේ දේවල් ගැන කතා කරමු. එහෙමනම් ආයෙත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. අයිබෝවන්.